මේ ශිෂ්‍යෝ අපි හිතන ගොඩක් මේ සමාජ මාධ්‍ය හරහා ශිෂ්‍යයන් පිළිබඳ ලබා දීලා තියෙන ඒ වැරදි ආකල්පයත් අපි නිවැරදි කරන්න ඕන. මෙතනදී මේ හැම ශිෂ්‍යයෙකුටම එක හා සමාන විදියට මේ කරන එක ඉතාමත්ම වැරදි. මෙතන ඉන්න දරුවෝ එනවනම් 100ක් මේ 199%ක්ම ඉතාමත්ම හොඳින් විශ්වවිද්‍යාලයට ඇවිල්ලා අධ්‍යයන කටයුතු කරලා ඒ වගේම පරිබාහිර කටයුතු කරලා ඉතාමත්ම දක්ෂ ළමයි. එතකොට මේ විශ්වවිද්‍යාලයට එන ළමයි කියන්නේ තරුණ ළමයි. එතකොට ඒගොල්ලන්ට ජවයක් තියෙනවා. ඒගොල්ලන් විවිධ විදියට හිතන්න පුරුදු වෙලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලන් විවිධ දේවල් වල යෙදෙනවා. එහෙම නොවුනා නම් තමයි ප්‍රශ්නේ. ඇත්තට මම නම් හිතන්නේ. මේ සමාජයේ පැතිකඩක්නේ මේ නියෝජනය වෙන්නේ විශ්වවිද්‍යාලය තුල. ඉතින් විවිධ ක්‍රියාශීලී ඊට පස්සේ විවාදශීලී විචාරශීලී ළමයි ඉන්නවා. ඉතින් ඒ ළමයින්ගේ සමහර කොටසක් අර මහාචාර්යතුමිය සඳහන් කළ ආකාරයට ඒගොල්ලන් යම්කිසි දේශපාලන අරමුණක් හරහා යම් ආකාරයක කියන්නේ ඒ විශ්වවිද්‍යාලයේ තියෙන සමාජයට නොගැලපෙන ආකාරයේ හැසිරෙන්න කොටසක් ඉන්නවා. ඉතින් ඒ කොටස තෝරා බේරාගෙන ඒ කට්ටියත් එක්ක කතා කරලා සාකච්ඡා කරලා ඒ කට්ටියට පොඩ්ඩක් අවබෝධයෙන් අපි ඒගොල්ලන්ව අවබෝධ කරගත්තට පස්සේ ඒගොල්ලන්ට අපි උපදෙස් දුන්නට පස්සේ අපි ගොඩාක් දේවල් ඒ දරුවෝ හොඳ මඟට අරගෙනත් තියෙනවා. ඉතින් ඒක මේ ගොඩක් වෙලාවට මුදා නොගත් ප්‍රදේශයක් නෙවෙයි. ඇත්තටම ඒක සමාජය විසින් ඇති කරපු දෙයක්. ඇත්තටම මේ සමස්ත ප්‍රජාව ගත්තොත් අපේ විශ්වවිද්‍යාලය ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ 16000ක අධික සංඛ්‍යාවක් අපේ 17000ට අධික සංඛ්‍යාවක්. එතකොට මෙතන අපිට ප්‍රශ්න ඇති වෙන්නේ ඔය පොඩි දේවල් වාර්තා වෙන්නේ ඉතාමත්ම සුළු සංඛ්‍යාවක්. ඉතින් ඒ දරුවන් අතරිනුත් අපි ඒගොල්ලන්ට කතා කරනවා. ඒගොල්ලන්ත් එක්ක අපි සාකච්ඡා කරනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ අපි ප්‍රශ්න බලනවා. සමහර වෙලාවට මේ කතා කරන ප්‍රශ්න ඉතාමත්ම සුළු ප්‍රශ්නයක්. ඒක පරිපාලනයට ඒගොල්ලන් ගෙනල්ලා නැහැ. ඒක ගෙනාව නම් මේ ප්‍රශ්නේ විසඳලා ඔය කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා දැන් මේක ඉතාමත්ම හොඳට අපි දෙගොල්ලොම සුහදව කතා කරගන්න ඕන සහ විසඳ ගන්න ඕන ප්‍රශ්නයක් විදිහට තමයි මම දකින්නේ. ඉතින් මම විශ්වාස කරනවා මේ පැමිණෙන දරුවන්ගෙන් සමස්තය ඉතාමත්ම හොඳ IQ එකක් තියෙන හොඳට විභාගේ පාස් වෙලා හොඳට සමාජගත වෙච්ච දරුවෝ. එතකොට ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් බලනකොට අපි දකිනවා ඒගොල්ලන් ඉතාමත්ම ජාතික අන්තර්ජාතික තලයේ ඉතාමත්ම ඉහළ වශයෙන් වැජවෙන්න පුළුවන් දරුවෝ. එතකොට ඒ වගේ අපි අත්දැකීම් වලින් දන්නවා මගේ විශ්වවිද්‍යාල ඉතිහාසයේ ආචාර්යවරයෙක් විදිහට අවුරුදු 33කට වැඩි. එතකොට අපි දැකලා තියෙනවා ඒ වගේ සමහර දරුවෝ යම් දේවල් වලට ඒගොල්ලන් යොමු වෙනවා. නමුත් ඒගොල්ලන්ට අපි පැහැදිලි කරලා දුන්නම ඒගොල්ලන්ගේ මාර්ගය ඒගොල්ලන් අද ආචාර්යවරුන් බවට පත් වෙලා ඉන්න දරුවොත් ඉන්නවා. විදේශ රටවල් වල ඒගොල්ලන් විශ්වවිද්‍යාල වලට එකතු වෙච්ච දරුවොත් ඔතන ඉන්නවා. ඉතින් ඒක නිසා අපි මෙතන හදන්න ඕනේ අපේ කතිකාව හදන්න ඕනේ මේ සියලුම දරුවෝ එන 100%ම අපිට විශ්වවිද්‍යාලයේ හොඳ අධ්‍යාපනය සම්පූර්ණ කරපු ආත්ම ශක්තියකින් යුක්ත දරුවෝ බවට පත් කරලා අපිට යවන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක නිසා අපි මුදාගත් නොගත් ප්‍රදේශ තියෙනවා නම් අපිව මුදා අරගෙන ඒවා ඒගොල්ලන් හරියට සමාජගත කරන්න පුළුවන් හැකියාව අපේ සියලුම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සතුයි. සියලුම උපකල්පතිවරුන් අපේ ජාතික විශ්වවිද්‍යාලවල අපි ඔක්කොමලා එක මතයක වැඩ කරන අය. ඇයි එහෙමනම් මේ රැග් එක සැරින් සැරේ එන්නේ සංවාදයට? ඔව් මෙහෙමයි. දැන් ඒකත් මං හිතන්නේ අපේ හැම උපකුලපතිවරයෙක්ම කතා කරයි. ඔතන රැග් එක කියන එක මම කියන්නේ නැහැ ඒක නැහැ කියලා. නමුත් අපි අද ඉදිරියට යන්නේ සීරෝ රැග් කියන කන්සෙප්ට් එකත් එක්ක. මම විශ්වාස කරනවා ඒ වගේම සියලුම උපකුලපතිවරු සහ සියලුම අපේ රටේ ජනතාව විශ්වාස කරනවා අපි කිසිම කෙනෙකුට මානසික කායික සහ සමාජීය හිංසනයකට ලක්විය යුතු නැහැ. ඒක අපේ මූලික මානව අයිතියක්. ඒක නිසා අපි
ඒ වගේ සිද්ධීන් වාර්තා වෙලා තියෙනවා. මේවා අපිට හංගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වාර්තා වෙච්ච හැම අවස්ථාවලදීම සියලුම විශ්වවිද්‍යාල ඒ සඳහා කටයුතු කරලා තියෙනවා. නමුත් ඒවා කිසිම දෙයක් අපි ඒ ගත්ත තීරණ අපි දඬුවම් දීලා තියෙනවා ළමයින්ට. ඒ ළමයිව නිවැරදි මාර්ගයට ගෙන යාම සහ ඒ විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු පවත්වාගෙන යාම සඳහා. නමුත් ඒවා සමාජයට ගිහිල්ලා නැහැ. නමුත් සුළු සිද්ධියක් සමාජයට ගිහිල්ලා ඒ විශ්වවිද්‍යාල පද්ධතියම ඒ විශ්වවිද්‍යාලෙම විනාශ කරන තත්යකට අද පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ අපි කවුරුත් මං හිතන්නේ මේ රැග් කියන එක හිංසනය කියන එක අනුමත කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා අද විශ්වවිද්‍යාල පද්ධතිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සියලුම අය එකම මතයක ඉන්නවා මේ රටේ සියලුම විශ්වවිද්‍යාලවල ඕනෑම අධ්‍යාපන ආයතනයක දරුවෙකුට කායික මානසික හා සමාජීය හිංසනය විය යුතු නැහැ. එහෙම වෙනව නම් අපි ඒ සඳහා අවශ්‍ය රටේ තියෙන සිවිල් නීතිය යටතේ ඒ වගේම රැගින් ඇක්ට් එකක් තියෙනවා ඒ යටතේ කටයුතු කරන්න අපි කවුරුත් පසුබට වෙන්නෙත් නැහැ. ඉතින් ඒක මං හිතන්නේ අපි ඉතාමත් පැහැදිලිව මේ ජනතාවට කියන්න ඕනේ. සියලුම දෙමව්පියන්ටත් මම මේක පණිවිඩයක් විදිහට කියනවා. ජාතික විශ්වවිද්‍යාලවල ඔය කතා කරන තරමේ තත්වයක් නැහැ. බොහෝ ළමයින්ට සියලුම ළමයින්ට හොඳින් ඇවිල්ලා අධ්‍යයන කටයුතු කරන්න පුළුවන්. ඒ සඳහා යම්කිසි ආකාරයක ඒ දෙයක් තියෙනවා නම් වාර්තා වෙන ක්‍රමවේදය දැන් අපි හදලා තිනවා. දැන් තාක්ෂණ ඉතාමත්ම දියුණුයි. ඒ වගේම දැන් අපේ නෙට්වර්කින් කියන එක අපි කතා කරා. ඒක අපේ ශිෂ්‍යයන් අතර ඒ වගේම ආචාර්යවරුන් අතර අනධ්‍යකාර්ය මණ්ඩලය අතර ඒ වගේම අනිකුත් පරිපාලන නිලධාරීන් අතර අපි ඉතාමත්ම පුළුල් ලෙස ඒ ක්‍රමවේදය අපි හදලා තිනවා. ඒක නිසා ඒ වාර්තා වුණත් ඒ වගේ දේවල් සිදුවීමට යන අවස්ථාවලදී පවා අපි ඒවා නවත්තන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම අපි ප්‍රතිපත්තියක් විදියට මම හිතන්නේ ගොඩාක් විශ්වවිද්‍යාල පළවෙනි වසරේ ළමයි ආවමනේ වෙන්නේ. මේ කියන්නේ ඒක කොටසකට ළමයිව බඳවා ගැනීම සහ තමන්ගේ මතයට ළමයිව යොමු කර ගැනීම. ඉතින් ඒක නිසා ජයවර්ධනපුර විශ්වවිද්‍යාල අපේ සහෝදර සියලුම විශ්වවිද්‍යාල අපි දැන් ක්‍රමවේදය හදනවා. පළමු දරුවෝ ඈතින් තියලා ඒගොල්ලන්ට මේ පරිසරයේ හුරු වුණාට පස්සේ සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ ඒ ළමයි හිමීට ඇවිල්ලා අධ්‍යයන කටයුතු කරගෙන යන්න මම හිතන්නේ මේ සඳහා අපිට හැම අංශයකින්ම සහාය ලැබෙනවා. ඉතින් අපි හිතනවා අනාගතයේදී ඔය කතාව අපිට ආයි කවදාවත් අහන්නේ නැති වෙන විදියට සියලුම විශ්වවිද්‍යාල වලට එන හැම දරුවෙකුටම කායික මානසික හා සමාජීය කිසිම ආකාරයේ හිංසනයක් නැතුව විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගෙන යන්න අවශ්‍ය කටයුතු අපිට කරන්න පුළුවන්. ඒ සඳහා සියලුම ආචාර්යවරුන් විශ්වවිද්‍යාලය තුල මහාචාර්යවරුන් ආචාර්යවරුන් අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම එක හා සමානව ඒ සඳහා සහයෝගය ලබා දෙනවා.